හයි ට්‍රැවලර්ස් අද අපි යන්නේ ටිටාන් පාක් ලේක් එකට. ඉතින් අද ටිටාන් පාක් ලේක් එකේ ටිකක් විශේෂ දවසක්. ඒ කියන්නේ මං මෙහෙම කිව්වොත් අද තියෙනවා ටිටාන් පාක් එකේ විශ් ෆෙස්ට්. ඒ කියන්නේ විශ් ෆෙස්ටිවල් එකක්. ඒකට යන්න තමයි අද අයානුයි මමයි අයන්ගේ තාත්ති අපි තුන්දෙනත් එක්ක ලෑස්ති වෙන්නේ. ඉතින් ටිටාන් පාක් ලේක් එකේ දවස් දෙකක් තියෙනවා මේක. අද සහ හෙට දවස් දෙකේ මුලින්ම ඉතින් අපි ටිකක් වෙලසන හවස 5ට විතර ගියපු නිසා අයාන්ට ටිකක් සෙල්ලම් කරන්න ටයිම් එකක් දුන්නා. එතනදි තිබිච්ච අයන් කෙනෙක් ගොඩක්ම කැමති වෙච්ච දෙයක් තමයි මේ එතන තිබුණා මෙන්න මේ වගේ පොඩි මොකක්ද කියන්නේ මේ වගේ පොඩි මේ වගේ කලර් කරපු සෑන්ඩ්ස් තමයි මේ පොඩි අයට දීලා තිබුණේ. ඒකට තිබුණා ස්ටිකර් කාඩ් එකක් දීලා ඒ ස්ටිකර් එක ගලවලා ඒ සෑන්ඩ් දාන්න තමයි තියෙන්නේ. ඉතින් ඒක පොඩි අයට හරි ෆනි. එයාලා හරි ආසාවෙන් ඒක කරා. අයනුත් ගොඩක්ම ආසාවෙන් කරා. මොකද එයා කොහොමත් ආසයි වැලිත් එක්ක සෙල්ලම් කරන්න. ඉතින් මේකත් ඒ වගේ ගේම් එකක් වගේ. ඉතින් එයා හරි ආසාවෙන් අනිත් අයත් ඒ විදිහට කරන එක බලාගෙන එයාට ඕන කලර්ස් තමයි එයා මෙතනදී දැම්මේ. අපි කිව්වට මේ කලර් එක දාන්න කියලා එයාට එහෙම ඕන උනේ නැහැ. එයා එතනදී විච්ච කලර්ස් අරගෙන තමයි ලස්සනට දැම්මේ. ඉතින් අන්තිමට මෙන්න මේ විදිය ලස්සන කා එකක් අයන්ට ලැබුණා. ඉතින් අපි ටිකක් එතන උඩට එහෙම ඇවිදගෙන යනකොට අර අපේ සාමාන්‍යයෙන් තියෙන ලංකාවේ ෆන්ක්ෂන් වලදී ඔය ඒ වගේ කඩවල් දාලා තැන් වල මෙතනත් ඒ වගේ එක එක දේවල් තිබුණා. මේ අපි ඇවිල්ලා ඉන්නේ. ඉතින් ඒගොල්ලොත් මෙතන මේ විදියට එයාලගේ අවුට්ලට් එකක් දාලා තිබුණා. අපි මුලින්ම ගියේ එතනට. මොකද අපිට ලංකාවේ කෑමක් කන්න තියෙනවා නම් ඇත්තට මේක හරි ආසින්ද අපි මුලින්ම ගියා අයන්ට හොපර්ස් ඕන කියලා එතනට හොපර්ස් ගන්න. ඉතින් එතන එග් හොපර්ස් තමයි තිබුණේ. උනාට අයන්ට ප්ලේන් ඕන කියලා එතනින් අපිට ප්ලේන් හොපර්ස් දාලා දුන්නා. එතකොට එතන කැවිලි වර්ග එතකොට රයිසන් කරි කොත්තු ඒ හැම වර්ගයක්ම තිබුණා. අපි මුලින්ම try කරේ අපිට කන්න හිතුනේ හොපර්ස්. අයන්ගේ තාත්ති ගත්තේ නම් egg rolls. එතකොට cookies ගත්තා අපි. ඒ හැම එකටම අපිට ගියේ ලේ 20ක් වගේ පොඩි ගාණක්. ඉතින් මෙතන අපි ටික වෙලාවක් රැඳුණා. ඔයාලට පේනවා ඇති මෙතන ගොඩක් රුමේනියන් අය ඉන්නවා. ඒ වගේම අපි අසල්වැසි රටවල් වල කට්ටියත් මෙතන හිටියා. ගොඩක් ස්පයිසි ගොඩක් නැහැ. ඉතින් මේ අපි ගත්තු කෑම එක අයන් හරි ආසාවෙන් කෑවා. අයන් රසයිද? හිතන දේවල් ලැබෙනවා කොහොමද? තාත්තට ගත්ත රෝස් එකට පුතා වැඩේ දෙනවා. පුතා එක ඔෆිස් එකට තාත්තා වැඩේ දුන්නා. ඉතින් ඔන්න අපි ඊට පස්සේ කෑම ටික කාලා ආවා මෙතන ෆොටෝස් ගන්න කියලා. එතන ලොකු ක්‍රවුඩ් එකක් ඉන්නවා. සෙනෙසරේ අපේ ෆොටෝස් අපිට හරියට ගන්න උනේ නැහැ. මොකද කවුරු හරි එනවා. ඒක අයන් හරියට නැහැ. ඊට පස්සේ අපි ඕඩර් කරලා ගියපු ලැන්ටර්ස් එක ගත්තා. ඒක ඔන්ලයින් ඕඩර් කරලා තමයි තිබුණේ හස්බන්ඩ්. ඉතින් ඒක අරගෙන ඒකේ තියෙන්නේ මෙන්න මේ වගේ පොඩි යටින් ලී තට්ටුවක් වගේ තියෙනවා. ඒකේ කැන්ඩල් එකක් තියෙනවා. කැන්ඩල් එක තියෙන්නේ ඒ කියන්නේ ලයිට් එකක්. පොඩි ලයිට් එකක් තියෙන බැටරි වලින් යන. ඊට පස්සේ මේ වගේ අර ටූත් පික් කූරු වලින් වගේ තියෙන දිග කූරු වගේ කිලුටු වගේ හතරක් තියෙනවා. ඒක සෙට් කරගන්න තියෙන්නේ. මෙතනින් මෙන්න මේ විදියට ස්විච් එක දාන්න තියෙන්නේ. එතකොට ඒක පත්තු වෙනවා. ඊට පස්සේ අර මේ කූරු හතර මුල්ලෙන් සෙට් කරගෙන ඊට පස්සේ තියෙනවා අපේ විශ් එක ලියන්න පුළුවන් මෙන්න මේ වගේ. ඒක නිකන් පේපර් එකක්. පේපර් එකකින් හදපු මෙන්න මේ වගේ මෙන්න මෙහෙම තමයි දාන්න තියෙන්නේ. මේ වෙනකොටත් අයන්නේ ඒකේ වැඩ පටන් අරගෙන තියෙන්නේ. යා ඒකේ බලන දේවල් බලනවා. මෙන්න මේකේ ඔන්න ඔය විදිහට තමයි දාන්න තියෙන්නේ. ඊට කලින් මේකේ අපි
විශ් එක ලියා ගන්න ඕන. ඉතින් මම විශ් එක ලිව්වා සිංහලෙනුයි ඉංග්‍රීසි වලිනුයි. ඉතින් මෙහි අය ලස්සනට යාළගේ රුමේනියන් වලින් ඉංග්‍රීසි වලින් ලියලා තිබුණා. ඉතින් අපිත් පොඩි විශ් එකක් මේකේ ලිව්වා. ඉතින් අපි බිම එලා ගන්න පොඩි ෂීට් එකක් අරන් ගියා. පොඩි එකක් අරන් ගියේ. මොකද මේ ගොඩක් වෙලා වඩලා ඉන්න හැනේ අයන්. ඉතින් ඒකත් තියාගෙන අපි මේකේ විශ් එක ලියන්න පටන් ගත්තා. ඒ පටන් ගත්ත අතරතුර මම පටන් ගන්න අතරතුර අයන් ඉතින් පොඩ්ඩක් අරක ටෙස්ට් කරලා බලනවා වැඩ කරනවද කියලා. මේ යාට පොඩි පොඩි ගැජට් එහෙම ටිකක් පෙන්වන්න බෑ. ඉතින් එයා ඒකේ වැඩ බලනවා. ඉතින් මෙන්න මේ වගේ ලැන්ටර්න්ස් එකක් තමයි අපිට ඕඩර් කරපු තැනින් ලැබුණේ. ඒ ලැන්ටර්න්ස් එක උනේ ලේ 35ක් තමයි. ඉතින් අපි ඔන්ලයින් ඕඩර් කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් එතනට ගිහින් ගන්නත් වෙනම තිබුණා. ඉතින් මේ අපේ විශ් එක අපි මෙන්න මේ විදිහට තමයි අන්තිමට ලැන්ටර්න්ස් එක හදාගත්තේ. ඒ හදාගෙන මේ විදිහට දැන් ටිකක් කරවල වෙනකොට තමයි මේකේ ලස්සනට එළිය පේන්නේ. ඉතින් මේ ශ්‍රී ලංකාවේ ඔන්න මං හිතන්නේ අනිත් පැතින් නැති අපි සිංහලෙන් ලියපු විශ් එකක්. ඔන්න මේ විදිහට තමයි අපේ විශ් ලැන්ටර්න්ස් එක තිබුණේ. මෙන්න මේ වගේ. ඉතින් කරවල වෙනකොට තමයි ටිකක් ඒකේ එළිය තියෙන්නේ. ඉතින් මම මෙන්න මේ විදිහට මගේ විශ් එක හිතලා මෙන්න මේ විදිහට ලේක් එකට දැම්ම. දැන් මේ විදිහට තමයි ඔන්න හැමෝම වගේ දාන ගොඩාක් සෙනග හිටියා. ඉතින් එතන මියුසිකල් ෂෝ එකකුත් තිබුණා. ඒකටයි මේ විශ් ලැන්ටර්න්ස් එකටයි ගොඩාක් අය මේ ෆෙස්ටිවල් එකට ගොඩාක් රුමේනියන් අය සහභාගී වෙලා තිබුණා. ඒ කියන්නේ කපල්ස්, ඒ වගේම ෆැමිලි ගොඩක් අය. ඒ වගේම මම එකම එක දැනග කලාතුරකින් දැක ශ්‍රී ලංකන් කපල් එකක් ඉන්නවා. එයාලා විතරයි දැක්කේ. කතා කරන්න බැරි දුරක තමයි හිටියේ. ටික ටික ඉතින් කරවල වෙනකොට මෙන්න මේ වගේ ලුක් එකක් තමයි තිබුණේ. ඉතින් පුංචි අය පවා ඒ කියන්නේ ෆැමිලි එකක පොඩි අය දෙන්නෙක් ඉන්නවා නම් ඒ දෙන්න අතේම ලැන්ටර්න්ස් තිබුණා. ගොඩක් මෙතන දැකපු දෙයක් තමයි ගොඩක්ම හිටියේ කපල්ස්. ඉතින් කපල්ස් සාමාන්‍යයෙන් ඔය වගේ විශ් ෆෙස්ටිවල් එකක් වුණා මේ වගේ අය යනවනේ. ඉතින් මෙන්න මේ වගේ හරිම ලස්සනයි. රෑ වෙනකොට ටික ලස්සනයි. මොකද අඳුරු වැටිගෙන එනකොට තමයි අර ලැන්ටර්න්ස් වල එළිය තියෙන්නේ. ඉතින් අන්තිමටම ලේක් එක මෙන්න මේ විදියට තමයි තිබුණේ. ඒක හරිම නිදහස්, හරිම ඒ කියන්නේ බලාගෙන ඉන්න පුළුවන්. අපි ටික වෙලාවක් එතන ඉඳගෙන බලාගෙන හිටියා. අපිට චුට්ට වෙලාවක් අයන් තියාගන්න පුළුවන් වුණා. මොකද එයාටත් හරි ආසයි එතන හරිම ලස්සන නිසා. ඉතින් අපේ විශ් එක නම් මේ වෙද්දි ලේක් එක මැද්දටම ගිහිල්ලා මං හිතන්නේ මේ අපි මුලින්මනේ අපි පටන් ගන්න කියනකොටම තමයි අපි මේ ලැන්ටර්න්ස් එක ලේක් එකට දැම්මේ. ඉතින් තවමත් අතේ තියන් ඉන්න අය හිටියා. මේක රාත්‍රී 10 වෙනකන්, ඒ කියන්නේ රෑ 10 වෙනකන්, රුමේනියන් වෙලාවෙන් රෑ 10 වෙනකන් දවස් දෙකක් තිබුණා. ඉතින් මෙන්න මේ විදියට ලස්සනට අපේ ලැන්ටර්න්ස් ලේක් එක පුරාම මෙන්න මේ වගේ ලස්සනට තිබුණා. ඉතින් මම දැක්කා ඩ්‍රෝන යන්ත්‍ර මගින් වීඩියෝ කරනවා. ඒ ඔක්කොම වීඩියෝ ක්ලිප්ස් ගන්නවා ඒගොල්ලෝ යාළගේ ඉතින් ෆෙස්ටිවල් එක ඕගනයිස් කරපු කට්ටිය. ඉතින් ඒ වෙද්දි මෙන්න මේ වගේ ලස්සන එක එක්කෙනාගේ ලස්සන විෂල්ස් ලේක් එක පුරාම විහිදුවලා ගිහින් තිබුණා. ඉතින් හරිම ලස්සනයි. අපි තුන්දෙනාත් ගොඩක්ම සතුටු වුණා. ඒ වගේම තමයි අපි ගෙදරින් කෑම හදාගෙන ගිහිල්ලා එහෙන් ඉඳන් කෑම කාලා. ඉතින් ඒක ඇත්තටම ලොකු වෙනසක්. අද අපි හයි ට්‍රැවලර්ස් වලින් මෙන්න මේ විශ් ෆෙස්ටිවල් එක ගැන තමයි ඔයාලට අරගෙන ආවේ. ඉතින් ඉස්සරහට අපි ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් අපි ගිහින් එන්නම්. බයි ට්‍රැවලර්ස්.